Mami hire pemsoe rasa itere. කොහොමද අපේ මුදලන් හොඳින් නේද? ඔව් අනේ මං හොඳින්. ඕගොල්ලෝ වගේ යාළුවෝ ඉන්නකොට අපිට ඉතින් වර්ධින ගක්කා. එන්නේදී වාඩි වෙන්නකෝ වාඩි වෙන්නකෝ. මාටියෝ මෙයා බොහොම ආදරෙන් කතා කරන්නේ හොඳකට නම් වෙන්න බෑ. ඔතන වාඩි වෙන්න නැතුව හිමීට යමු යන්න. අනේ මාටියෝ මොකෝ මේ කඩේ ඉස්සරහා හිටගෙන වාඩි වෙන්නකෝ. වාඩි වෙන්න. පොඩ්ඩක් ඉඳ පුටුව පිය දානකම්. වාඩි වෙන්න. අනේ සෝටි මහත්තයෝ යන් මොකද මේ හිටගෙන එන්න වාඩි වෙන්න. අනේ වාඩි වෙන්නකෝ. මගේ ඔළුවේ අමාරුවක් නෑ එතන වාඩි වෙන්න. ආ සූර්තියා මගේ අතීතාර මිත්‍රයා මේ ඔයාගේ අතීතාර මිත්‍ර මාටියා කොහෙද? ඕන්න එනවා යා. කොයිද කියලා හුවා විතරයි මොන ලෝකෙ ඉඳන් ආවට මන් දන්නේ. අයියෝ මගේ කොණ්ඩේ කඩුනා වගේ. උඩින් ඇවිල්ලා හරියට ලෑන්ඩ් කරගන්න තේරෙන්නේ නැත්තම් මොන එකකටද මේ මෙතනට ලෑන්ඩ් කරේ? අනුන්ගේ පව් දැන් ඉතින් මටයි විඳවන්න වෙලා තියෙන්නේ. සමාවෙන්න මහත්යාරතුමා. මං කඩේ මුදලාලිගෙන් සමෝසා දෙක තුනක් එල්ලුවා. ඒ වචවට්ටියම ආවුණු තාච්චික වාඩි කරෙව්වා. ඔයාට ගැන තාච්චිය තාවත් නිකන් මෙතන තියනවා වගේ. ඔය තේ වෙලෙන්නම් මෝහනය කරලා මට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. මහාචාර්යතුමාගේ මාළේ ගන්නකෝ. යමු තේ මුදලාලි ඇති වෙන්න ඕගොල්ලන්ට සමෝසා කවයි ආගේ අත් දෙකෙන්ම. මාලයක් කොයි වගේ මාලයක්ද? මේ කියන්නේ මායාකාර මාළේ. ඕන කෙනෙක් මේක දිහා බැලුවාම නිකම්ම මෝහණයටපත් වෙනවා. ඊට පස්සේ අපිට යාළුවෝ අපිට ඕන දේ කරගන්න පුළුවන්. මේ කඩිය මුදලාලිට මේක පෙන්නලා ඇති වෙනකන් සමෝසා කන්න පුළුවන් ඕන්න. මේ මොකද්ද? කියන්න මං ඔයාගේ වැරදි සේරටම සමාව දෙනවා. මං ඔයාට මගේ අතින්ම සමෝසා හදලා කවනවා. කියන්න. මගේ තාම සිහිය විකල් වෙලා නෑ මාටියෝ. මොහොනේ උනේ නැද්ද ඔයා? මං ඔයාගේ වැරදි සේරටම සමාව දෙනවා. මං ඔයාට මගේ අතින්ම හදලා සමෝසා කවනවා. ඔයාට තව ටිකකට කලින් මොහොනේ වෙන්න බැරි වුණාද? මේක නම් නියම මාලයන්නේ මහාචාර්යතුමා. ඕනම කෙනෙක්ව මේකේ මෝහනය කරන්න පුළුවන් නේ. ලොක්කා මහාචාර්යතුමාලගේ මිනිස්සු මෝහනය කරන මාලයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා ඕනම කෙනෙක් මෝහනය කරන්න පුළුවන් ලොක්කා. කොහෙද මේගොල්ලෝ? ලොක්කා ආයෙනම් ඔය විදිහට අපිව පුදුම කරන්න එපා වැඳලා කියන්නේ. පපුවේ අමාරුවක්වත් ඇදේ. අර බලන්නකෝ මාඩියාගේ අතේ තියෙන්නේ මාළි තමයි. යහළුවන්ට ආචාර වේවා, සතුරන්ටත් ආචාර වේවා, මාළේ දැන් මගේ අතට ලැබේවා. සියලු දෙනා මෝහණය වේවා. ෂා ලොක්කා ෂා මාරි ලස්සන කවියක්නේ නේද පොඩිවරු? අම්මයා කරේ බැදලා නැති මෝඩේ. ලාඩම් ගහලා නැති හරකා. කවි කියන එක පැත්තකට දාලා අර මාළේ අරගන්නෝ. මාටියෝ ඉක්මනට මොනවා හරි කරන්න. හිස්බට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? බඩද්ද ඕක එහෙම නැත්තම් ගබඩාවක්ද? මෙච්චර සමෝසා කාලත් ඔයාගේ බඩ පිරিলা නැති. පාට්ටුනා. ඔහෙලා දෙන්න ඔයගේ බොස් හොඳට අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ බොස්ට හොඳට තඩි බාන්න ඕනේ. ෂා මල්ලි ෂා මාරි ලස්සනයි යා. ඒ මොඩල් දෙන්න තමන්ගේම ලොක්කට ගන්නවද? මාව අතෑරලා ගිහිල්ලා සූටියයි මාටියයි අල්ල ගන්නවා. අම්මේ මාටියෝ ඉක්මනට මොනවා හරි හිතන්න. දැන් කොයි වෙලේ හරි ඩෝන එනවා. මම මොනව කරන්නද? හිස්බට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? පාට්ටුනා ඉන්ස්පෙක්ටර්ට කෝල් එකක් දෙන්න ඕනේ. නකෝ මං කෝල් එකක් ගන්නම්. ඔය කෝල් ගැනිල්ලට මට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. හෙලෝ 119 ලයින් එක කපලා මං ඉන්ස්පෙක්ටර් ලකී කතා කරන්නේ. සර් මම මේ ග්‍රාම සේවක කතා කරන්නේ. ජෝන් ද ඩෝන් අපේ පිටිපස්සෙන් ඉන්නේ. ඔයා පුළුවන් තරම් ඉක්මනට එන්නකෝ. කිසි දෙයකට බය වෙන්න එපා. මේ ඉන්ස්පෙක්ටර් ලකී ඕන වෙලාවක ඉන්නවා. ඕන දෙයකට ඕන වෙලාවක ඕන තැනක ඉන්නවා. හරියි. ඒ එන්න කිව්වට කොහාටද කොහොමද කීයටද එන්න ඕනේ කියලා මට හරියට අහගන්න බැරි වුණානේ. මං කොහාට යමුද? ජෝන් නේද කන්ජමු. ඒ සූටියයි මාටියයි අල්ල ගන්නවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මගේ ලස්සන දිවිච්ච බඩ නිකන් මැස්සෝ බීලා වගේ. අනේ මං හින බටලේක වෙලා නේද? මගේ බඩේ හැටි හරියට කොස් ගෙඩියක් වගේ. ඔය ඔයා ඉන්නේ යන්නේ හිටව විදියටම. ඔයත් හොදට ඉන්නේ. මේ
මේක මේ කන්නාඩිය මොකක් හරි අප්සෙට් එකක් නේ. යමු එන්න ඉක්මනට. මන්නම් හොටින් තමයි. ඒ වුණාට මගේ බඩ නිකන් හොපොට්ට වාගේනේ. ගෙදර යන්. ගිහිල්ලා මොන හරි කන්න ඕන. ජෝන් තමයි දෝන් වෙන්නේ. ජෝන් තමයි දෝන් වෙන්නේ. හොඳටම උස ගිහින් දැන් මාව. හට්ටිය දනගහයි දැන් මා ගාව. ලොක්ක කවිය නම් හොඳයි. ඒත් අපිට මේ මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. අනේ අපි මෙච්චර කොට උනේ කොහමද? කොට වෙනවා කියන්නේ අපිට කාගේද සාපයක් වෙදිලා. මේක නම් ගියාත්මේ පවක්. මොකක්? මං ගියාත්මේ පවක් කරලා තියෙනවද? මං තාම හොඳ උස මිනිහෙක්. උසයි කොටයි අඳුර ගන්න බැරිද මෝඩයෝ? මම ගොඩක් උසයි දැන්. දැන් ඉතින් කිසිම කෙනෙකුට පුළුවන් වෙන්නේ ආපහු මාව ජීවිතේට කොට කරන්න. තේරුණාද? ෂා මම උස ගිහිල්ලා මම කොටනේ උස ගිහිල්ලා යේ කට වහගන්නවා මෝඩ ජිරාෆ්. ගිහිල්ලා සූටියයි මාටියයි අල්ලගමු. Jauh hayeng, yang mau puja. Ha, jangan hati cuma. Yang puja. හොයා. Ayo. Ade, yang. අස්සෙෝ හයියෙන් තව හයියෙන් දුවන්න. Ya go. නවතිනවා. නැත්තම් මම වෙඩි තියනවා. නවතිනවා නැත්තම් මම වෙඩි තියනවා. ඉන්ස්පෙක්ටර් ලකී නිකන් කිසි දෙයකට බය වෙන්න එපා. නවතිනවා නැත්තම් වෙඩි තියනවා. ජෝන් දැන් ඔයා මෝහිනී වෙනවා. ඇස් දෙක හොඳින් ඇරලා මාළ දිහා බලන්ට. ලොක්ක ඒගොල්ලෝ පැනගත්තා. ඇස්සරින්නකෝ. අල්ලනවා. නීතිය නම නවතින්නයි කිව්වේ. අයියා අපේ අම්මා මේ මොකද සිද්ධ වෙන්නේ? අම්මා අයියෝ නවතිනවා. නීතිය නම නවතිනවා. ජෝන් නවතිනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා කරුණා කරලා මේක නතර කරන්න. තෝනි මේක නතර කරන්න තමයි ඒත් නවතින්නේ නෑනේ. මොකක් හරි කරන්නකෝ. අනේ අම්මා නීතිය නම මොනාරි කරන්න සෝටි මාටි මොනවාරි කරන්නකෝ. ඊළඟ ෂෝ එක පටන් අරගෙන මිනිස්සු පිරෙන්න කරි මොනවාරි කරන්නකෝ. කිසි දෙයකට බය වෙන්න එපා. මේ ඉන්ස්පෙක්ටර් ලකී ඉන්නකම් කිසිම හොරකට ඔළුව උස්සන්න දෙන්නේ නෑමයි. අපේ අම්මා. අනේ මේ ඉන්ස්පෙක්ටර් මහත්තයා කොහොමද ඔච්චර උඩ ගියේ? දෙකොලා අහසටම යන්න ගියා. ආපහු නම් එන එකක් නෑ. අපේ අම්මා කවුරු හරි මාව බේර ගන්නකෝ. උඩ ඉන්න දෙයියොත් මාව බේර ගන්නකෝ. දෙයියෝ නැත්තම් අනේ අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරියෙක් කරි නිලසුනකේ කරි ඇවිල්ලා අපිව බේර ගන්නකෝ. අනේ බේර ගන්න. Tuaca, bye wendi mamang enak. දැන් හොඳට විනෝද වෙන්න පුළුවන්. ඔයලා මාව බේරන්න දාවේ. අයියෝ බේර ගන්නෝ. අපි අම්මා මට නම් තේරෙන්නේ මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. Wediye mali. ඔච්චර හොයලත් හම්බුනේ නිකම්ම වැටුණා. මම තමයි ඉන්ස්පෙක්ටර් ලකී. බලාගෙන ඉන්න හොඳට මේ මාළි දිහාම. ඉන්ස්පෙක්ටර් ලකීගෙන් බේරන එක අමාරු වැඩක් නෙවෙයි. කරන්න බැරි වැඩක්. ජෝන් අද මං ඔහෙට වෙඩි තියලා හිරේ ඇතුළට දානවා. ලෑස්ති වෙනවා හිරේ යන්න. 7 අවුරුද්දකට යන්න ලෑස්ති වෙනවා. මමයි ලකී. ඉන්ස්පෙක්ටර් ලකී. මේ ඉන්ස්පෙක්ටර්ගෙන් බේරෙන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. කරන්න අමාරු දෙයක්. ජෝන් මං අද ඔහෙට වෙඩි තියලා දාලා මෙතන ඉවරයක් කරනවා. මගේ වැඩ ඉවරයි. කාලේ හමාරයි. මගේ පිස්තෝලේ දෙනවා. හොඳයි සර්. මෙන්න ගන්න.
මදයිකොලා ඉන්ස්පෙක්ටර් මහත්තයා මෙයා මෝහනය වෙලා ඉන්නේ. ඔයා ජෝන් කියලා හිතාගෙන ඉන්නේ. දුවන්නේ නැත්තම් මෙයා වෙඩි තියයි. මොකක් කිව්වා අපි අම්මා මොකද මං කරේ මේ කොන් වැඩි අම්මා නවතිනවා නවතින්නයි කිව්වේ පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා හොරුන්ගේ හොරු පල්ලා අතාරින්නේ මම